මෙන්න මේ තුනෙන්ම පොඩ හරි කන්න වෙනවා. තක්කාලි පොඩ්ඩක් ගෙඩියම කන්න ඕනේ. නෑ ඒක අසන්නේ එහෙම කන්න බෑ. අඩුම ගානේ දැන් කල්වල ගෙඩිය ගත්තොත් දෙකෙන් භාගයකට කන්න ඕනේ. වැඩක් නෑනේ පරිදින කරන්නේ නේද? මේකෙන් භාගයකට කන්න ඕන. අපි මේකෙමුත් භාගයයි තක්කල් ගෙඩියම භාගයක් කන්න ඕනේ. A few minutes later. යා විකන් කන්න. එහෙම කරනවා. අනේ නෑ. වතුර. challenge. බෑ. කන්න. හෙලෝ ළමයි ඔන්න එහෙනම් කවියෙන් හසි YouTube channel එකෙන් අද ගෙනල් තියෙනවා ළමයි වෙනස් විදියේ වීඩියෝ එකක් ඉතින් වෙනස් විදියේ challenge එකක්. ඉතින් අද නම් කන්න જાති ගොඩක් තියෙනවා. එහෙම කියලා පටන් ගමු අපි. හරියට ඉතින් අද යුසිල්ලන්න යනවා නූඩල්ස් කනකම්. හරි. වැඩි කතා නැතුව මම කියන්නම් මොකද්ද මෙතන යන challenge එක කියලා. මෙහෙම වෙන්නේ මුලින්ම ගත්තොත් තියෙනවා මෙන්න දෙන මේක ඇතුලේ තක්කාලි තියෙනවා. ඔව් මෙන්න තක්කාලි. නෑ මෙන්න තක්කාලි. තක්කාලි තියෙනවා. කරවිල තියෙනවා. මේ මොනවද මේ? මේකට කියන නම මොකද මට මතක නැහැ. මාළු මිරිස්. හරිද? මාළු මිරිස් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා මාළු මිරිස්, තක්කාලි, කරවිල. මෙන්න තියෙනවා. හරිද? ඉස්සෙල්ලා කියන්න මොනවද මෙතන තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා පෙන්නන්න අරගෙන මේ පැත්තේ තියෙනවා නූඩල්ස් තියෙනවා. නූඩල්ස්. විතර තියෙනවා. විතර ඔම්ලට්. ඔව්. නූඩල්ස් තියෙනවා, විතර ඔම්ලට් තියෙනවා මේකේ. හරිද? මෙන්න මේකේ මේ පේන්නේ නැහැ ලයිට් එළියට. ඒ නිසා. හරිද? එතකොට මේක වෙනම කරවිල ගෙඩියකුත් තියෙනවා. ඇයිද කියලා මම කියන්නම් පස්සේ. එතකොට වතුර බෝතලයකුත් තියෙනවා. වතුර බෝතලේ පුල් පුරලා පොඩ්ඩක් පුරවලා තියෙනවා. දැන් ඉතින් කට්ටියට පොඩ්ඩක් කියනවා ඉතින් මුන් කරන්න හදන්නේ මේක තමයි. හරි. මේ පොඩ්ඩක් අයින් කරමු මම පෙන්නන්න බෑ ඒක. හරි. එතකොට මෙහෙම තමයි challenge එක. මේ පැත්තට කොටු තුනක් බෙදලා තියෙනවා. මේ පැත්තට කොටු තුනක් බෙදලා තියෙනවා. හරිද? එතකොට මැද ලොකු කොටක් තියෙනවා. මැද තමයි මේ වතුර බෝතලේ තියෙන්නේ. එතකොට මේක අපි මෙහෙම දාන්න ඕන. හරිද? කෙලින් හිට වෙන්න. ඔව්. මේක දාලා මෙහෙම වැටෙන්නේ නැතුව කෙලින් හිට වුණොත් මෙන්න මේක වැටුණු කෙනාගේ පැත්තට එකක් පන්නනවා. ඉතින් දැන් මම උඩ දාලා මේක කෙලින් අතට හැරුණොත් මේක මගේ පැත්තට හැරෙනවා. ආයේ මෙයා උඩ දාලා මෙයාගේ පැත්තට හැරුණොත් මේක දානවා. මම දාලා දැන් මෙහෙම එක පිට දෙකක් විතර වැටුණොත් මේක 1 2 කියලා වැටෙනවා. එතකොට මේ කොටු තුනම කම්ප්ලීට් කරොත් තුනම කම්ප්ලීට් කරන කෙනාට තමයි මෙන්න මේ නූඩල්ස් එක කන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට කම්ප්ලීට් කරලා නැති කෙනා තමයි පරදින කෙනාට මෙන්න මෙතන තියෙනවනේ මේ තක්කාලි කරවිලයි මොකද මේකට කියන්නේ පර අම්මිරිස් නෙවෙයි මොනද මේ මාළු මිරිස්. මෙන්න මේ තුනෙන්ම පොඩ හරි කන්න වෙනවා. තක්කාලි පොඩ්ඩක් නේ ගෙඩියම කන්න ඕනේ. නෑ ඒක අසන්නේ එහෙම කන්න බෑ. අඩුම ගානේ දැන් කල්වල ගෙඩිය ගත්තොත් දෙකෙන් භාගයකට කන්න ඕනේ. වැඩක් නෑනේ පරිදින කරන්නේ නේද? මේකෙන් භාගයකට කන්න ඕන. අපි මේකෙමුත් භාගයයි තක්කාලි ගෙඩියම භාගයක් කන්න ඕනේ. නැත්නම් හරි නෑනේ. ඔන්න challenge එක. හරිද? එතකොට කරවිල කන්න වෙනවා, තක්කාලි කන්න වෙනවා. ආයි නම මතක නැහැ මේ. හරිද? මාළු මිරිස් කන්න වෙනවා. හරිද? ඔන්න ටික තමයි කන්න වෙන්නේ. තුනෙන්ම කන්නත් ඕනේ. එකකින් කන්න බෑ, දෙකකින් කන්න බෑ. එහෙනම් ඔන්න ඔයාලට පැහැදිලි කියලා මේකෙන් භාගයක් කන්න බෑ. ඔක්කොම කන්න ඕනේ. නෑ. එහෙම බෑ. ඒක අසාධාරණයි. හරිද? ඔන්න එහෙනම් මම පැහැදිලි කිරීමක් කරා. එහෙනම් වැඩි කතාවක් නැහැනේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි පටන් ගමු වීඩියෝ එක. එහෙනම් හැමෝම channel එක subscribe කරන්න. අනිවාර්යෙන්ම bell icon එක click කරලා තියාගන්න. ඉතින් ඒත් එක්කම වීඩියෝ කිවර වෙනකන් අපිත් එක්කම රැඳිලින්න. අපි බලමු ඉස්සරහදී මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න එහෙනම් අපි දාන තමයි යන්නේ. අපි මේ ටික පේන්න තියන්නේ නැහැ මෙතන. හරිද? පේන්න තිබ්බොත් මේ මෙතන කොටු ටික පේන්නේ නැහැනේ. ඒ නිසා අපි මේ දෙක පැත්තකින් තියමු. එතකොට දිනින පෙරදුමත් එක්කම අපි ගමන්න මෙතන මම මේක තියනවා. කවුද බලන්නේ? අපට නෑ මගේ පැත්තෙන් තියෙන්නේ බා.
අම්මෝ බපු හොස් කලියා වැටෙන්නේ නෑ ලේසි අඩෝ මං එච්චරලා දැමලා අටුන්නේ ඔන මං එකක් දැම්මා හරිද ඔය මගේ එකක් පැන්න කොට තුරා තියෙන්නේ කම්ප්ලීට් කරන්න ගයිස් දංගරපා ඒ වල මොකද වෙන්නේ යන්නේ අඩෝ හරි අනිපා හරි අඩෝ පුපු හොස් ගන්නනේ ඔටෝ සික් අඩා සික් බලවන් කොපන් ගහන්නට නෑ හොඳේ අඩෝ සි අපරාදේ මලාවේ කැත්සත් දෙක අඩෝ සි ඕනම කට්ටු ඔඩෝ අපි බලමු මොකද වෙන්නේ කියලා කාට කරවිල අරව කන්න වේද සි නෑ ඒක ඉස්සරහට දාන්න ඉතින් අර වැටෙන්නේ නෑනේ මොනවද මේක වතුර මදිද නෑනේ නෑ වත් දැන් හිතුනේ නෑ ඉතින් එච්චර උඩ දානකොට කොහමත් හිටිනකොට මෙහෙ වැටෙනවා. ඒකට මෙන්න මේ වගේ සාමාන්‍ය ගන්නට. අනේ. හරි හරි අපි බලමු මම තමයි අද වින් කරන්නේ කොහොමද. හරි. මම මේක දාන්නේ. ඒක අසාරද නෑ. අයියෝ එහෙද නෑ එහෙම බෑ. yes. ඔන්න දෙකයි හරිද? දෙක හරිද? අන්තරහයි යන්නේ අනේ යෝචකතරක මම අවස්ථාවක් දෙන්නම් දැන් වට හරිද මම මේ අවස්ථාවක් දීගෙන යන්න වැටුණොත් මන් දන්නේ නැහැ මම අවස්ථාවක් දෙනවා පව් කියලා හරිද දාගන්න හරිද මන් දන්නේ ඉතින් මම අවස්ථාවක් දීලත් ඔහෙට ගන්න බෑ නේද මට කරන් දෙන්නේ මට පොඩි වෙලාව බලන්න හොඳේ ඉතින් මම නම් අනේ යට දාන්න පුළුවන් මම හරියට කියවන්නේ එකක් වැටුන්නේ තාම දෙක බෑ කනකින් ගන්න කොර ගන්න බෑ තවුසට බෑ ගෑනුන්ගේ කට තිබ්බට ගෑනුන්ට වැඩ බෑ ගහන්න හොඳේ ගානවා ගැහුවොත් ගහනවා දන්නවද අනියෝ ගැහුවොත් ගහනවා ඔළුවට දුනා එපා හදන්න ඕ ඕ එපා උත උඩ කරු හරි ඇති ඉන්න බෑ ඔළුවෙන් අදින්න එපා මොන්නේ කේනෝ ඇහැටත් එන්න හිරුවා ඉඳපන් උඹගේ අවස්ථාව ගන්න තරහ පිට කරනකො වෙලා ගන්න ඉඳපන් යා ගෑනුන්ගේ කට තිබ්බට වෙඩ බෑ මට මේක කරන්න පුළුවන් මම තානවා අපි කරමු අනේ අනේ අට විතරයි ගෑනුන්ගේ අඩ මන් දෙකක් කර දැන් ඔබ දැම්මේ නෑනේ මේ එක්කෙනෙක් මේ උඩ දාන මෙන්න උඩ දාලා
මේක හරියන්නේ නැති අවස්ථාවක මම අරද මේ මචල්ල මේක කවල්කා ඉවසිල්ල නෑ මේක කනකොට කොහොමද කරන්න කොයා මේ මං ඉතින් අර කන්න බලාගෙන ඉන්නේ මේ කොටු දෙක පැන්නම් පස්සේ ආයෙත් කහන්න ඕනේ නෑ හරි කොටු තුන පැන්නට පස්සේ තව එකක් යන්න ඕන එතකොට හතර වෙනියෙන් තමයි කන්න හම්බෙන්නේ බලාදේ තමුසෙට බෑ ආයෙක ඒක try කරේ ඔන්න හොක්කට දෙක නේ තමසින හොක් දවංකෝ කාරි කයිය තිබ්බට නෑ වැඩ බැන්න ගයිස් වැටෙන්නේ ගයිස් දැන් මොකක් හරි ප්‍රශ්නයක් කියලා අඩෝ තැලිල මේක තැලිල පොඩි වෙලා තියෙන්නේ එහෙම බෑ අසාධාරණ වැඩ ගෑනු දන්නේ කොහොමද අසාධාරණ විදියට සටන් කරන්න අසාධාරණ විදියට අයියෝ ඉන්නේ නේ අප්පා මේක හරියන්නේ ඔටෝ සික් මේ කොන වැඩි වුණා හොඳ නැත්නම් ඒක හිට වෙන හොඳ වෙනවා කොහොමද කරන්නේ යස් තුන්වෙනි එක දැම්ම ගායිස් ඉතින් මාර්ම සතුටක් තියෙන්නේ ඉතින් කියාගල් බැරි සතුටක් තියෙන්නේ ඉතින් තුන්වෙනි එකත් කම්ප්ලීට් කරලා ඉතින් දැන් අන්තිම එක තියෙන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා දැන් මේක ඉතින් 100% වාර තමයි කන්න වෙන්නේ පරාජය බාර ගන්න තව එකයිනේ මට අය තියෙන්නේ කරන්න කොට හැනේ හරිද මම පවු නිසා තව අවස්ථා දුන්නා වැඩක් උනේම නෑ හරි දැන් මම මේකත් ගහනවා ඔන්න බලන්න හරි මම කොහොමද දිනන්න ඔය කරන්න ගෑනුන්ගේ කට විතරයි වැඩ බෑ ඔයා පිළිගන්නවද මම පිළිගන්නේ ඔයා පිළිගන්න ඕන ඇයි ගහන්න නෑ පිළිගන්න ඕන පිළිගන්න ඔව් වැඩ බෑ වැඩ බෑ කරන්න කොනේ ගෑනුන්ට කට තිප්පට වැඩ බෑ හරිද කරන්න කොහොමද කරන්නේ අපෝ එන්නේ අපෝ මේක අපි හිතන තරම් අමාරු ලේසි වැඩක් නෙවෙයි guys මේක ටිකක් අමාරු වැඩක් සික් ගහනවා ලොවේ තම තමයි වින් කරන්නේ එකක් දාගත්තේ නෑ තාම දැන් මම හිතන්නේ 50ක් විතර දැම්ම එකක් දමාගත්තේ නෑ පරාදේ බලන එක වැටෙනවා මේක අල්ල ගන්න හැබැයි මම අල්ලන්න තුනේ වැටෙන්නේ දෙන්න මම අනිත් පාර ආකෝ දන්නවනේ බලපන් මම උදාගත්තා ඔව් සික් අම්මෝ එකක් දාගත්තා නම් ඔයා මේ එකක් ආපස්සට එනවා ඉතින් එන්නේ නේ ගයිස් මාරම සතුටක් ඉතින් පිට ඉතින් එකක්වත් එහා පැත්තට නොදී මම තමයි අද වින් කරේ ඉතින් මම තමයි අද චැලෙන්ජ් එක වින් කරන්නේ ඉතින් එයා වෙනුවෙන් මම දෙනවා මුලින්ම මේ අපි කරවිල මුලින්ම දෙන්න හරිද මුලින්ම කරවිල දැන් පොඩයි දැන් මගේ එකත් ගන්න බෑ නැත්තම් හොඳ නෑනේ හරිද හරි ගන්න බා පොඩයි ඉස්සෙල්ලා පිළිගන්න ඕන දැන් ඉස්සෙල්ලා පිළිගන්න ඕනේ හරිද දැන් කෑ ගහන්න බෑ ඇයි දැන් ඔයා පරාදයිනේ දැන් මම එක දිගට ගේම් එක ප්ලේ කරා හරි
මම තමයි අද ඉතින් ගේම් එකේ වින් කරේ. ඉතින් මාර්ම සතුටුයි. මට අද රාත්‍රියේ කනජිලි මොකද කියන්නේ? සුබපැතුම්. සුබපැතුම් දෙකම එකයි. හරි මොකක් කර සුබපැතුම් සිංහලෙන්. සුබපැතුම්. හරි. මේ අනේ ඉතින් අද මට මාර්ම හැපි දවසක්. ඉතින් කියලා වැඩක් නැහැ. අතන පොඩ්ඩක් කාලම කතා කරමු පොඩ්ඩක් ඉන්න. මකලා පිටර රුම් වැඩිනේ. මෙන් නෑ දෙන්නේ දැන් චැලෙන්ජ් එක මම ඉන්නේ පොඩ්ඩක් ඉන්න. ඕකට කන දෙන්න මම පොඩ්ඩක් කාලා. පවුන්. මම පොඩ්ඩක් try කර බැලුවා. අතම රසයි. දැන් ඔහේ ගානේ. හරිද? හරි. ඕ. පොඩ්ඩක්. මම ඔර කවන්න. අනේ නෑ. මං කොන්නම්. හරි හරි. කියන්න. අපේ කට තිබ්බට අපිට මුකුත් කරගන්න බෑ කියලා කිය. නෑ කියන්න. ඉතින් තමයි කියන්න. අපේ කට තිබ්බට අපිට මුකුත් කරගන්න බෑ. කරගන්න බෑ. ලේසි තරගයක්වත් දිනන්න අපිට බෑ. ලේසි තරගයක්වත් අපිට දිනන්න බෑ. අපෙන් ඇති වැඩක් නෑ. කියන්න. අපෙන් ඇති වැඩක් නෑ. අපෙන් ඇති වැඩක් නෑ. අන්න හරි. හරියටම හරි. ඔන්න දැක්කද ඉතින් කෙල්ලන්ගේ ඇති වැඩක් නෑ ළමයි. කෙල්ලන්ගේ කට තිබ්බට වැඩ බෑ. ඇඟ තිබ්බට මොලේ නෑ. හරි. දැන් කන්න. ඔව්. දැන් ඔයාම මේ භාගයක් කන්න ඕනේ කියලා හොඳේ. අනිත් පැත්ත. අනිත් ඔන්න පැත්ත. මෙයාම කටවරද්ද ගත්තේ. මුලින් කටවරද්ද ගත්තේ මෙයා. මං ගුවා පොඩ්ඩක් කෑවගදී නෑ. භාගයක් කන්න ඕන. නෑ. බෑ. දැන් බෑ. භාගයක් කන්න ඕන නැත්තම් ඒකෙන් ඇති වැඩක් නෑ. තරගෙන් ඇති වැඩක් නෑ. කන්න නෑ. දැන් කන්න ඕන. කන්න. විකල කඩ. අඩෝ හයියවා. බෑ මේ තාම කාලත් නෑ මෙන්න. කන්න. අර ඉස්සරහ එන්නේ කන්නේ. බෑ. කැමරාවට පෙන්නන්න ඕනේ නැත්තම්. යා විකන් ඉතින්. එයි. ඉතින් කරවිල තිත්තේ තමයි කොහොමද? හරි. හරි එන මාල්විස් try කර. කන්න බෑ කන්න. අනේ කට දනවා. ඒක තමයි කන්න කරන් දෙන්නේ. අතක. අතර විකන් හොඳයි. විකන් මෝ පවර් එකත් එක්කනවා. අනේ කට දනවා. අනේ නෑ. වතුර. චැලෙන්ජ් නම් චැලෙන්ජ්. දැන් තක්කලි කියලා. බෑ තක්කලි කියලා කරන්න. නෑ තක්කලි නෑ බෑ කමන්නේ කරන් දෙන්නේ චැලෙන්ජ් එක නම් චැලෙන්ජ්. කන්න ඕන කන්න යෝක නෑ තක්කලි රහයි විකල කන්න තක් හරි තක්කලි රහයි තක්කලි රහයි මට නෑ මම චැලෙන්ජ් එක මොනවද චැලෙන්ජ් එක කන්න අනේ බෑ අසාවර හොදේ හැබැයි බෑ චැලෙන්ජ් එකෙන් අත වැඩක් නෑනේ බෑ කන්න මේ නෝයි
ඔඩෝ මමනේ නෝ කරන් දෙන්න හරිද හරි හරිද ඔන්න ඔහමයි චැලෙන්ජ් එක කරුනේ හරිද මෙන්න චැලෙන්ජ් එක කරුනේ ඔහොම තමයි මෙන්න කන්න වුණා මෙන්න කර විලා හරිද කන්න වුණා මොකද මේ චැලෙන්ජ් එක පෙරදුනේ යා ඒක නිසා චැලෙන්ජ් එක නම් චැලෙන්ජ් එක කරන්න ඕනි චැලෙන්ජ් එකට අදාළ දේ ඉතින් ඔහොම තමයි මේ මට කෝල් එනවා මේ ෆෝන් එකට මේ කෝල් කට් කරේ මදියට හරිද කාගෙන් කෝල් එනවද දන්නේ නැහැ හරිද මොකද මේ චැලෙන්ජ් එක ගැන හොඳයි අය කරනවද ඒ වගේ ඉතින් මගේ ගෙහෙන් පිටින් මේ දරුවේ හරිද උනේ නෝ මාට්ටයක් කෑවා ඉතින් ඔන්න අපේ චැලෙන්ජ් එක අපේ වීඩියෝ එක ඉතින් අදින් ඉවරයි ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න මතක කරන්න එපා කමෙන්ට් කරන්න ඉතින් ඔයාලගේ චැලෙන්ජ් ඔයාලා හිතලා චැලෙන්ජ් කමෙන්ට් කරන්න අපි ඒ චැලෙන්ජ් කරන්න ඉතින් අපේ චැලෙන්ජ් එක හොඳයි කියලා හිතන කට්ටිය අනිවාර්යයෙන්ම යාළුවන්ට ෂෙයා කරන්න බලන්න ඉතින් සෝරි කරන්න දෙයක් නැහැ චැලෙන්ජ් එකනේ මේ චැලෙන්ජ් එක කරන්න බෑ නේද නැතුව හොඳ නෑනේ අපි දැන් වීඩියෝ යන්නේ කරන්නේ වීඩියෝ එකට අදාළ දේ කරන්න ඕන දැන් එහෙම හරියන්නේ නෑනේ දැන් යාගේ කට මේලාදී පවුනේ මොන උනත් නේද පවුනේ මොන උනත් ඒක කනෝ එක්ක ඒව කනෝ වෙන කනෝ ඒව වෙන කනෝ හරිද මේ ටික තමයි කා ගන්න බැරුනේ හරිද කන්න බෑ අමාරු මාළු මිරිස් සැරයි කරවිලා තිත්තයි අරවත් එම දැන් මං කාලා නෑ හරි එහෙනම් කට්ටියනේ කියන්නේ වීඩියෝ එක ලයික් කරන්න ළමයි අද වීඩියෝ එක හොඳට ලයික් කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් තව ටෙක් එක වමන කියලා තමයි නවතින්නේ හරි ගයිස් හරි එහෙනම් තව පොඩි කඩක් කමු ඇස්සතාව එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා ජය වේවා ඒවා මොකද මේ වරණුයි යා අයියා